ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සමාගමක් වන සිලෝන් බෙවරේජස් වෙත අක්කර 25ක නොමිලේ ඉඩම් වෙන් කිරීමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලින් පසු ජම්මු සහ කාශ්මීර රාජ්‍යය සෙනසුරාදා මාතබෙහෙදාත්මක තත්ත්වයකට මුහුණ දුන්නා. පංජාබ් යාබද කතුවා දිස්ත්‍රික්කයේ බග්තාලි කාර්මික වතුආයේ ඇලුමිනියම් කෑන් නිෂ්පාදන සහ පාන වර්ග පිරවුම් ඒකකයක් ස්ථාපනය කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර ඒ සඳහා ආයෝජන කර ඇත්තේ රුපියල් කෝටි 1642කි. ඉඩම් ගනුදෙනුව පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා CPM මන්ත්‍රී මොහොමඩ් යුනුස් තරිගාමි ව්‍යවස්ථාදායක සභාවේදී ප්‍රශ්නයක් මතු කිරීමෙන් පසුව මෙම ගැටලුව මතුවී තිබෙනවා. කෙසේ වෙතත් කෘෂි කාර්මික අමාත්‍ය ජවායිඩ් අහමඩ් ඩාර් ප්‍රශ්න කළ විට නොදන්නා බව මවාපාවින් මුරලිදරන්ගේ සමාගමට ඉඩම් වෙන් කිරීම පිළිබඳව තමා නොදන්නා බව පිළිගත්තා. මතභේදය කේන්ද්‍රගත වී ඇත්තේ 370 වන වගන්තිය අවලංගු කිරීමෙන් පසු හඳුන්වා දුන් ජම්මු සහ කාශ්මීර කාර්මික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස සිලෝන් බෙවරේජස් වෙත අක්කර 25ක ඉඩමක් නොමිලේ ලබා දී ඇති බවට වාර්තා වීම මතයි. ඉඩම් වෙන් කිරීම ප්‍රදේශවාසීන් අතර විශේෂයෙන්ම ඉඩම සඳහා තමන්ට හිමිකාර අයිතිවාසිකම් ඇති බවත් ව්‍යාපෘතිය සඳහා ඉඩ සැලසීම සඳහා ඉවත් කරන ලද බවත් කියන අය අතර කනස්සල්ල ඇති කර තිබෙනවා. මුරලිදරන්ගේ සමාගම දැනටමත් කර්ණාටක ප්‍රාන්තයේ කම්හලක් පවත්වාගෙන යන අතර දැන් ජම්මු සහ කාශ්මීර දක්වා ව්‍යාප්ත කිරීමට උත්සාහ කරනවා. ඉඩම සඳහා බදු දීම පසුගිය වසරේ ජුනි 14 වන දින අත්සන් කර ඇති බව වාර්තා වනවා. සමාගමේ මාර්ගගත පැතිකඩට අනුව සිලෝන් බෙවරේජස් යනු ශ්‍රී ලංකාවේ විශාලතම පාන සැකසුම් පිරවුල් සහ අපනයන ආයතනය වන අතර එය කොකා කෝලා සහ නෙස්ලේ වැනි ප්‍රධාන ජාත්‍යන්තර සේවාදායකයන්ට කොන්ත්‍රාත් පිරවුම් සේවා සපයනවා. 2021 අප්‍රේල් 1 වන දින දියත් කරන ලද J&K කාර්මික ප්‍රතිපත්තිය ප්‍රාග්ධන ආයෝජන සඳහා සහනාධාර කම්හල් සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා GST සහන සහ කාරක ප්‍රාග්ධන ණය සඳහා මූල්‍ය ආධාර වැනි දිරිගැන්වීම් ලබා දෙනවා. මෙම ප්‍රතිපත්තිය මහා පරිමාණ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා කලාපය තුළ රැකියා උත්පාදනය කිරීම අරමුණු කරයි. ආරම්භයේ සිටම UT පරිපාලනයට ඩුබායි පදනම් කරගත් MR සමූහය සහ ඉන්දියාවේ කන්දාරි බෙවරේජස් පුද්ගලික සමාගම ඇතුළු සමාගම් ගණනාවකින් පොලි ලැබී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1.23කට වඩා වටිනා යෝජිත ආයෝජනයක් ඇත. කතුවා දිස්ත්‍රික්කයේ පංජාබ් සහ හිමාචල් ප්‍රදේශවල ආසන්නයේ පිහිටා ඇති නිසා බොහෝ කාර්මික ව්‍යාපෘති සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙනවා. යුනියන් ප්‍රදේශය පුරා සංවර්ධනය වෙමින් පවතින චන්ද්‍රිකා නගර පිළිබඳව සාකච්ඡාවකදී තරිගාමි මෙම ගැටලුව මතු කරනු ලැබුවා. මේ නගර මොනවාද? එහි පදිංචි වන්නේ කවුද? ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට පයිසාවක්වත් අය නොකර ඉඩමක් ලබා දී තිබෙනවා. ඔහු සඳහන් කරනු ලැබුවා. කොංග්‍රස් මන්ත්‍රී ගුලාම් අහමඩ් මීර් තරිගාමිගේ කනස්සල්ල ප්‍රතිචාරය කරමින් තවත් බරපතල ගැටලුවක් ලෙස හැඳින්වූ අතර ඒ සභාව තුළ ගැඹුරු සාකච්ඡාවක් අවශ්‍ය වුණා. නීති සම්පාදකයන්ගේ ගැටලුවට ප්‍රතිචාර දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය ජවායිඩ් අහමඩ් ඩාර් මහතා මෙම කාරණය පිළිගත් නමුත් එය ආදායම් දෙපාර්තමේන්තුවේ අධිකරණ බලයට අයත් බව පැවසුවා. කරුණු සත්‍යාපනය කිරීම සඳහා මේ කාරණය අපි සොයා බලමු යයිද ඔහු පවසා සිටියා. 370 වන වගන්තිය අවලංගු කිරීමෙන් පසු ජම්මු හා කාශ්මීර ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වූ පළමු අවස්ථාව මේ නොවේ. කෙසේ වෙතත් මුරලිදරන් වැනි ඉහළ පෙළේ විදේශීය චරිතයක් සම්බන්ධ වීම පවතින විවාදයට නව සංකීර්ණතා තට්ටුවක් එක් කර තිබේ. ඉඩම් ගනුදෙනුව ආරක්ෂා කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු අවධානය කළේ මුරලිදරන්ගේ ආයෝජනය ජම්මු හා කාශ්මීර කාර්මික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ පරිපාලනය විශාල උපමාර්ගයකට අනුකූල බවයි. කලාපයේ ආර්ථික වර්ධනය සහ අත්‍යවශ්‍ය රැකියා උත්පාදනය සඳහා එවැනි විශේෂ ආයෝජන ඉතා වැදගත් වන බව නිලධාරියා අවධානය කරනු ලැබුවා. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.